හරි අපි බලමු අද වීඩියෝ එකේ දෙවෙනි කොටස. ඒ කියන්නේ charging pin ගහන එකේ දෙවෙනි කොටස. මොකද මයික් එකක් හරියාකාරව අයින් කරගන්න විදිය. මුලින්ම ක්‍රම කිහිපයක් තියෙනවා. මේ ක්‍රමය බලන්න බෞද්ධයෙන් ගලව ගන්න විදිය. මේ මයික් එකට ආසන්න තැන බෝඩ් එකේ ග්‍රවුන්ඩ් තැනක් පොඩ්ඩක් පාද ගන්න පේන්ට් එක. මේ විදිහට පේන්ට් ගන්න තියෙන්නේ. පේන්ට් එක පාදගෙන එතෙන්ට ප්ලග් ස්පේස් එකෙන් ප්ලග් ස්පේස් පොඩ්ඩක් තියන්න. ගොඩක් දාන්න එපා. මයික් ඇතුළට යන්න පුළුවන්. පොඩ්ඩක් තියාගන්න. මේ බවුත් එක අරගෙන ඊයන් ටිකක් අර උරගත් තැනට ඊයන් ටිකක් තියන්න. ඊයන් ටික පාස්සගෙන එතෙන්ට බවුත් එක තියන් ඉන්නේ. ටිකක් කළා පාස්සලා. තියන් ඉන්නකොට මයික් එක බුරුල් වෙනවා. මයික් එක බුරුල් වෙන ඊට පස්සේ එතකොට මයික් ගන්න පුළුවන්. මයික් ගාව. හරි. මයික් එක ගාලා පැත්තෙන් දාන්න පුළුවන්. අරගෙන ඉවරලා ඊට පැත්තකින් තියාගෙන තමයි අපි charging pin එකේ වැඩේ කරගන්නේ. හරි. මයික් එක ගහන්නත් වෙනම පුළුවන්, ගලවන්නත් පුළුවන්. මයික් එක ගලවගත්තා. මයික් ගලවගත්තම අර ඊයේ කරා වගේම පරණ විදියටම මේක ඇඩ් කරන්න ඕන 138. දැන් හොඳට 130 ඇඩ් කරගන්න කන වලට. දැන් බයෙන් දෙන දැන් හොඳට මේ සෙට් කරගත්තා නම් මේ අර කලින් ගහලා දෙන සෝල්ඩර් පේස්ට් එක මේ මෙල්ට් වෙනවා. දෙපැත්තෙන් ඇඩ් කරගන්නවා. දැන් අපි හොට් ගන්නෙන් ගලවන මයික් එක තියෙන ප්‍රශ්නයක් නෑ. හොට් ගන්නෙන් ඇල්ලුවට විතර බෝඩ් එක නෙටින්න තියෙන්නේ. ඒක නේද? ඒක වටේට එක තැන අල්ලන් ඉන්න හොට් ගන්න එක හැමතිස්සෙම පින් එකට ලම්බකව එලින් උඩින් අල්ලලා මේ වටේට අල්ලන්න. හොට් ගන්න එක අල්ලන්න වටේට. මතක තියාගන්න පින් එක අදින්න එපා. මෙහෙම රත් වෙන නිදහසේ රත් වෙන දෙන්න රත් වෙනකොට නිකන් උස්සලා ගන්න තමයි තියෙන්නේ. ඇත්තටින් පාත් ගැලවෙනවා. ඒකෙන් අදින්න එපා. දැන් පින් එක ගලව ගත්තා. දැන් වික් එකක් අරගෙන හොඳට වික් එක ආකාරයෙන් ක්ලීන් කරගන්න තියෙනවා. දැන් බයෙන් දැන් මයික් එක නෑ බෝඩ් එකේ මොකද ඩැමේජ් වෙන දෙයක් නෑ. බෝඩ් එක වල කොහොමයක් වෙන්නේ නෑ. ඉතින් හොඳට වික් එකෙන් හොඳට ක්ලීන් කරගන්න. පින් එක ගලවගත්තා. වික් එකෙන් බේස් ඊයන් ටික ක්ලීන් කරගත්තා. ඒක සිදුරු පාදගෙන ඊට පස්සේ මෙතන මේ ෆ්ලක්ස් ටිකත් හොඳට උද්ද කරගත්තා. ඒක පීසෙන් තියෙනවා ලස්සන තියෙනවා වැඩි නේද? දැන් උද්ද කරගත්තා. හරි. දැන් බෝඩ් එක වැඩි ඉවරයි. බෝඩ් එක ක්ලීන් කරන්න තියෙනවා. හරි. දැන් අපි බලමු පින් එකේ ඊළඟ කතන්දරේ.
මේ තියෙන්නේ අපි ගලවපු ෆෝන් එක J2 එකක්. J200 මොඩල් එක. ඒකේ පරණ charging pin එක. මේ තියෙන ඒකට සේම් යන charging pin එක. එතකොට මේකේ බලන්න මේ පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා. දැන් මේ තියෙන නිකන් Chinese phone එකේ charging pin එක. මේකත් ඒ වගේ මොකක් හරි Sony හරි මොකක් එකක්. මේක Samsung J5 A2 Pro වගේ ෆෝන් වලට මේක. මේක Nokia C2 වගේ එකට එන pin එකක්. පීපින් කීපයක් තියෙනවා. මෙතන පරණ ෆෝන් එකේ දීච්ච pin එක. අපි J7 pin වලින් ගමුකෝ. මේකේ ගත්තම මේ කම්පැනි ගෙන pin එක. මේ මාකට් එකේ අපි කොහේ හරි කඩේකින් කොළඹින් කොහෙන් හරි ගේන pin එක. කොළඹලත් මේක එන්නේ කොහේ චයිනා ඩුබායි ඉන්දියාව වගේ රටකින් එන්නේ. ඒකට ඒක හදන මේ සාමාන්‍ය නිකන් ඔය හදන දැනගෙන හදපු pin නැත්නම් මේක. කම්පැනි pin එකක් නෙමෙයි. මේක තමයි කම්පැනි ගෙන pin එක. දැන් බලන්න මේක වෙනසක් තියෙන පොඩි. එන්න මෙතන පොඩි අටවල් දෙකක් තියෙන මෙතන. එතන තියෙනවා මේකේ ලොක් දෙකක් තව තියෙනවා මේ ගාඩ් දෙකක්. හිර වෙන්න බෝඩ් එක හිර කරලා pin එක අල්ල ගන්න. දැන් මේ ගන්න pin එකේ ඒක නැහැ. මෙතන මේ දෙක නැහැ මේකේ. නෑ මේකේ තියෙනවා වෙනසක් තියෙනවා. ඒ වගේම මේ pin වලත් අර කම්පැනි ගෙන pin එකේ තරම් quality නෑ මේ pin කොහොමද? පෙනුමට පිටින් ලස්සන තිබුණාට ඇතුළ මේ වැඩේ වෙද්දී කල් පැවැත්ම අතින් පොඩක් අඩුයි. දැන් මේ J2 ෆෝන් එකේ තමයි ආප් pin එක තාම තියලා තියෙන්නේ. J2 ෆෝන් එක 2015 16 වගේ අවුරුදු වල. අවුරුදු 10ක් විතර pin එක තිබිලා තියෙනවා ෆෝන් එකේ. ප්‍රශ්නයක් නැතුව. දැන් තමයි අයින් කරන්න මාරු කරන්නේ. ඒතකොට මේ pin එක ආපු එක. දැන් හැබැයි මේ දාන pin එක මාස 6 7න් 8න් අවුරුද්දෙන් පාවිච්චියත් එක්ක පාවිච්චි කරන විදිහත් එක්ක මේ කල් පැවැත්ම අඩුයි. මාකට් එක ගන්න දින pin එක. ඒතකොට සමහරකේ ටෙක්නීෂියන් කෙනෙක් විච්ච ඔයා හිතනවා අනේ මට pin එක හරියට ගන්න බෑ මම ගන්න pin එක රිටර්න් එනවා. මේ මාසෙයි දෙකයි සතියයි සමහරක් රිටර්න් එනවා. ඒගොල්ලෝ ගහන විදිහ pin එකෙත් අවුල තියෙනවා. ඔයාලා ගහන ක්‍රමවලත් අවුල් තියෙනවා. මේ pin එක අපි හදා ගන්න ඕන. ඒ කියන්නේ pin එක එනකොටම විදිහටම ආපු ගහුවොත් මේ පොඩි අවුලක් තියෙනවා ඇත්තටම. ඒකයි පොඩ්ඩක් හොයලා බලලා කරන්න ඕන. මොකද සමහරක් pin නේව ගහපුව පස්සේ වැඩ කරන්න නැති pinuත් තියෙනවා. එහෙම ගහපු ගාම වැඩ කරන දේවල්. පොඩ්ඩක් කල්පනා කරලා බලලා හොයලා බලලා කරන්න ඕන. මම ඔයාලට කියලා දෙන්න pin වල හැටි. දැන් මේ pin එක එනකොට බලන්න මේ මාකට් එකෙන් එන pin වල මේ ලොක් තියෙනවා. මේක ලොක් කරන දෙපැත්තෙන් හතරක් තියෙනවා. ලොක් හතරක් මේ. මැද ප්ලාස්ටික් කෑල්ලක් තියෙන්නේ. මැද ප්ලාස්ටික් කෑල්ලට වටෙන් තියෙන්නේ මෙටල් තහඩුවක් තියෙන්නේ. මේ තහඩු ලොක් එකක් තියෙන. නැත්තම් මේ පින් එක ගහනකොට පැතින් කේබල් එක ගහනකොට කස්ටමර් හයියෙන් මෙහෙන් කඩාගෙන ඊට පයින්නවා. මෙන්න එක දෝෂයක්. ඒතකොට පාත් එකම වලම ගලවගෙන යන්නේ. එකක් ඕක. එහෙම වෙන්නේ මෙන්න මේ ගාඩ් ලොක් කරලා දුන්නා. ඒක සමහර කාල කම්පැනිෙන් ඒගොල්ලෝ හදලා ඉවන්නේ නැහැ ඒක. ඒගොල්ලෝ නිකන් මොහේ ගහලා එවනවා. අපි දැනගන්න ඕන ඔක හදලා ගාන්ට අවශ්‍ය විදිහට අපි හිර කරගෙන මේ පින් එක පාස් කරනවා. මෙතන මේ ලොක් එක බලන්න මෙතන තියෙන මේකද මේක. මේ ලොක් එක බලලා තද කරන්න ඕන. දෙපැත්තෙන් තද කරන්න ඕන. ඒකෝරන පින් එක හිර කරලා අල්ලන් ඉන්නේ. සමහරක් යන හයි කරලා දාලා දැන් මේක බලන්න කොන්න. මේ මේක දැන් මෙහෙම තියෙන්නේ. මේ ලොක් දෙක දෙපැත්තේ ලොක් දෙකක් තියෙනවා. මේ පැත්තේ ලොක් දෙකක් මෙතන තියෙනවා. ඒවා තද කරලා නැහැ. ඔන්න මම තද කරනවා. දැන් බලන්න තද කරන් පස්සේ. මම බලන්න තද කරනවා. ඉතින් තද වෙනවා නෝල් ගන්න. තද කරා. මොන දෙපැත්තෙන් තද කරා. ඒක ඇහැට පෙළ මයික්‍රොස්කෝප් එකෙන් බැලුවොත් ඔක හොඳට පේනවා ඔක. ලොක් දෙක හොඳට තද කර ගන්න ඕන. එතකොට තමයි ප්ලාස්ටික් එක අල්ලගෙන ඉන්නේ ඇතුලේ ඉහිර කරගෙන. ඔය තියෙන ලොක් එකේ ඔය තියෙන පොඩි ඉර පේන්නේ නැතුනේ. මේ ලොක් දෙක. ඒ වගේ ලොක් තියෙනකොට දිගෑරලා තමයි තියෙන්නේ. එනකොට දිගෑරලා තියෙන්නේ ගොඩක් ඒවා. පින් එක ගෙවම පටන් යනවා. ඔන්න බලන්න මෙතන බලන්න මේ පින් එක බලන්න බලන්න. ඔන්න මේ ලොක් එක නිකන් උඩ තියෙන්නේ. මේ තියෙන මේ ලොක් දෙක මේක ලොක් කරලා නැහැ මම ලොක් කරලා පෙන්නන්නම්. ඔන්න මම ලොක් එක තද කරා. බලන්න මේ පින් එකේ ඔන්න ලොක් තද කරපු එක. ඉතින් මම මේක තද කරලා මෙතන මේ
මෙතන කණු දෙක තද කරලා දෙන්න. මෙතන මේකේ බලන්න මේ තද කරලා නැති නිකන් එක. එන්න විදියම. ඒක උඩට දිගට තියෙන ඔය ප්ලාස්ටික් කෑල්ල අල්ලගෙන නැහැ. ලොක් දෙක දාලා තිබුණ නැත්නම් පස්සේ වෙන්නේ සතියක් දෙකක් ගස්සම ගහනකොට මේ මැදින් අර මැද ප්ලාස්ටික් කෑල්ල මැද ප්ලාස්ටික් කෑල්ල තල්ලු වෙලා මේ පැත්තෙන් එනවා එළියට අපේ ගලවගෙන එනවා. ඒතර පාත්‍ය කඩාගෙන තමයි පාත්‍ය කඩාගෙන තමයි එන්නේ. පින් එකේ ආවර විතරක් මේ බෝඩ් එකේ හිටනවා. මේ හැම පින් එකක මෙහෙම තියෙනවා මේ. බලන්න මේ පින් එකේ. මෙතන තියෙන්නේ මේ. මෙතනින් නවතින මෙතෙන් තියලා තියෙනවා. ඒ දෙකම උඩට දිග ඇරලා තියෙන්නේ. මේ බලන්න මේ සීට් එකේ මේ හොඳටම දිග ඇරලා උඩට තියෙන්නේ. ලොක් වෙලා නැහැ. මේ දෙපැත්තෙම තියෙන මේ පැත්තේ විතර ලොක් කළා මේක නා. හොඳටම අදලා නැහැ. මේ පැත්තක් උඩ තියෙන්නේ. ඇරිලා. මොනවා මේක හද කරන් පස්සේ මොනවද කරා? නතර වැස්සනේ. හද කරම මේක බලා ගන්න. වෙනවනේ තරම් බදනද? ඒ වගේ අපි මාකට් එකෙන් ගන්න පින් එක එකපාරම ගහලා ගහපුව ගමන් හිතනවා අපිට අපේ අවුලට අපි චාර්ජින් පින් එක ගහ ගන්න බෑ. කස්ටමර් මාස 7න් දෙකෙන් දවසෙන් දෙකෙන් මාසෙන් 3න් අරන් එනවා. කස්ටමර් වලට එන්නේ නැතුවත් වෙනවා. ඒක වැඩ බෑ මුට පින් එකක් ගහ ගන්න බෑ කියලා. ඒකට පින් එකෙත් අවුලක් තියෙනවා. දැක්කනේ මේ පින් එක අපි සදාගෙන දා ගන්නවා. ආයි තව එකක් තියෙනවා මේ පින් වල. මේ කට ඇරනවා කාලයක් ගහනකොට පින් එක දිග ඇරලා වදින්න තියෙනවා. ඒකට හේතුව මෙන්න මෙතන තියෙනවා මේ. මෙතන මෝට්ටු වගේ තියෙන ජොයින්ට් එක. ඒක තියෙනවා. ගොඩක් පින් වලක තියෙනවා මේ. ජොයින්ට් එක තියෙනවා. මේක පින් එක ගහද්දි පින් එක දිග ඇරනවා කාලයක් ගහනකොට. ගහනකොට පින් එක දිග ඇරනවා මේ. හැම පින් එක ගොඩක් පින් වල මෙහෙම ජොයින්ට් එකක් තියෙනවා සෙට් කරලා කාවරන්නේ. එතකොට ඒකට කරන්න ඕන පින් එක ගහන්න කලින් පොඩ්ඩක් පේස් පොඩ්ඩක් තියලා පින් එක ගහන්න කලින් ඔකට සෝල්ඩර් වයර් එකෙන් වයර් එකේ මෙතන පොඩ්ඩක් ඊයන්ට් එකක් තියාගන්න. මේ පටට. හරි. නේද? එතන මූට්ටුවක් නැති ගන්නට ඔක ස්ථා වෙනවා. එතන පාස ගන්න පොඩ්ඩක්. එහෙම කොටකම පින් එක ගහ ගන්න ඕනේ. පින් එක ගහන ලාට විතරක් මේ ඊයම් පොඩ්ඩක් තියලා මේ පාස ගන්න. මේ පාස ගන්න. පාස ගත්තාන් පස්සේ මොකක් හානියක් නැහැ. පිටිය අතුල් නව ගන්න එපා. පින් එක පිටින් මේ පාස ගන්න. කරා කට ඇරන එක කාලය ඇතිස්සෙව ගහද්දි පින් එක ගන්න කට ඇරනවා. මේ ගම්පොඩ් දිග ඇරලා මේ පින් එක වදින්නේ නැහැ. ලූස් කේබල් එක එලට පන්නනවා උඩට. මේ පින් එක හොඳට පාස ගන්න. මොකක් හානියක් නැහැ දරුවෝ. ඉන්නේ පාස ගන්න මේ ලොක් ටික දාගන්න. දාලා මේ පින් එක ගහනකොට ඊට පස්සේ දැන් අර පරණ ඉදිනවා ඊයේ වීඩියෝ එක කරා. ඒ වීඩියෝ දිනවා පින් එක පාස ගන්න තියෙන සාමාන්‍ය විදියට. මයික් එක ගන්න පුළුවන් පින් එක පාස් කරගත්තා මෙහෙම මේ පින් වල අවුල් පින් ගහපු ගම සමහරවිට එක පින් එකකින්ම වැඩ කරන්නේත් නැහැ. පින් වල අඩුපාඩු තියෙනවා. මේ පින් එක ගහගන්න. පේස්ට් කරලා දාන පොඩ්ඩක් දාගන්න මේ පේස්ට් එක තව එකක් මම මයික් වැඩ නැතුව යනවා කියලා කියන්නේ ගොඩක් වෙලාවට මේ මයික් එකේ පේස්ට් එක ගිහිල්ලා. ඔය මයික් සිදුර චූටි සිදුරක් තියෙන්නේ. Jangan yang udah kuliah kan apa awasnya itu produk permanen dia kan nono
ගස්ස ගත්තා. ඊට පස්සේ අන්තිමටම ආය අර මයික් එක ගහ ගන්න ඕනේ ඉතින්. මයික් එක ගහද්දී එතන පේස්ට් පුරව ගන්න එපා. එතන පේස්ට් හිටියොත් එහෙම මේ පේස්ට් එක සිදුර ගිහලා සිදුර වැහෙනවා පේස්ට් එක. ඒක පේස්ට් එක ටිකක් ගියාම හයි වෙනවා. හයි වුණාන් පස්සේ මේ සිදුර වැහිලානේ. එතකොට මේ මයික් වෙල නැහැ ඉතින්. මම මයික් එකේ පිච් එක මොකද කරලා නෙමෙයි. මයික් එක ලූස් වෙලා කන්ටැක්ට් වලින් ලූස් වෙනවා. නැත්නම් මේ මයික් වලට මේ පේස්ට් එක යනවා. ඒකෙන්ද මේ පේස්ට් එක පොඩ්ඩක් හොඳට ක්ලීන් කරගන්න. ඉන්නේ ගාල කරන පස්සේ පේස්ට් එක ක්ලීන් කරගෙන ඉවරලා තමයි මේ සිදුරත් අතර පාදගෙන සිදුරත් නම් ක්ලීන් කරගන්න. නැත්නම් මේ සිදුර වලට පේස්ට් ගියොත් එහෙම වැඩේ කරන්න බෑ. ඉතින් ගොඩක් පේස්ට් දාගන්න එපා. ටුයින් සෙරේට පොඩ්ඩක් පේස්ට් පොඩ්ඩක් කරගෙන අර මේ ඊයන් තියන් විතරක් පොඩ්ඩක් තියාගන්න කියලා ආයෙම අර ඊයන් ටික දැන් තියාගෙන මයික් එක ගන්න. මයික් එකෙන් පැත්ත බලන්න පැත්තක් තියෙනවා. මේ පැත්ත හරියට නැත්නම් පැත්ත බලලා මයික් එක තියාගන්න. මේකේ දෙපැත්තේ L දෙකක් තියෙනවා. L අකුරු හැඩයට L shape දෙකක් තියෙනවා. alignment කරගන්න. මේක ගාට alignment කරන L shape දෙකක් තියෙනවා මේකේ. දැන් alignment කරගෙන මයික් එක තියාගන්න. ඒක උඩින් ගන්න. බෞද්ධයෙන් ගලලා බෞද්ධකම ගන්නත් පුළුවන්. හරි දැන් කොටක් ප්‍රතියන් නවත් නැහැ. මයික් වැදලා තින්නේ බලමු පොඩ්ඩක්. හරි මයික් වැදලා තින්නේ. මයික් වැදලා තින්නේ හොඳට. මයික් ගෙවන් පස්සේ එක පරණ මේ පොලිය වැඩිපුර කියන්නේ මේ පීතල් දාන්න. ලවුඩ් එකකින් මේ ස්විච් එකක් තියලා පීතල් දාන්න. ක්ලීන් කරන එක නම් හැමතිස්සෙම ඔළුවේ තියාගන්න. ඒක හැම වැඩක් කරන් පස්සේ මේ ක්ලීන් කරගන්න. ඒක ලස්සන. ඒතකොට අමාරක් කරගෙන බුලත් ටික ගාවා වගේ මේ පොසින් ගහලා බේස් දාලා මේ දැන් මයික් මොන් වාදි වෙනවා. සිදුර මොකුත් වැහිලා පළල නැහැ. මයික් එකේ සිදුර හොඳට තියෙනවා පැහැදිලිව. මයික් එක තියෙනවා. පින් එක දෙන පින් එකේ පාත් වලට දැස්ලා තියෙනවා. ලොක් ටික වැහලා තියෙනවා. දැන් ඉතින් පින් එකේ කාලයක් අල්ලන් ඉන්නවා ඉතින්. මාල්ලාට ඉතින් ඔක දැන් ඔකනොත් වැඩ කරන්න තියෙනවා කියන්නේ මේ පින් අවුල් ඉතින් අමාරක් වෙන පින් අපිට ඒක ඉතින් කම්පැනි පින් හම්බෙන්නේ නැහැ. හරි. එතන පින් එක ගන්න හැටි.